තෙරුවන් සරණයි. මහ බෝසත්ණන් වහන්සේ පවත්වන ආර්ථික අර්බුදය පිළිබඳව යම් අදහසක් ප්‍රකාශ කරන්න අදහස් කරනවා. වර්තමානයේ විශාල ආර්ථික අභියෝගයක් අප රට ඉදිරියේ පවතිනවා. විශේෂයෙන්ම විදේශීය සංචිත පිළිබඳව කතිකාවතක් ගොඩනැගී තිබෙනවා. ඒ වගේම රුපියලයේ දිනෙන් දින අවප්‍රමාණය වෙනවා. මේ තත්ත්වයට ප්‍රධාන වශයෙන්ම හේතු වී ඇත්තේ අපේ ආර්ථිකය විදේශකරණයට ලක්වීම. විශේෂයෙන්ම අපේ ආර්ථිකය විදේශ සමකයන් මත සංචාරකයන් මත අපනයනය මත ගොඩනැගී පැවැත. මේ තත්ත්වය මුහුණ පැවේ විශේෂයෙන්ම 80 දශකයේ මේ රටට හඳුන්වා දුන් විවෘත ආර්ථිකයත් එක්ක අපට පැවති ඒ ශක්තිමත් දේශීය ආර්ථිකය අප විසින් විනාශයට පත් කරගත්තා. සියල්ල විදේශයන් මත යකුම් ආර්ථිකයක් බවට අපේ ආර්ථිකය පත් කරගත්තා. එහි ප්‍රතිඵල අදත් අනාගත අප දරු පරපුරත් භුක්ති විඳිනවා. විශේෂයෙන්ම මතක් කරනවා මහ බෝසත්ණන් වහන්සේගේ පාලන තන්ත්‍රය තුළ තාමත්ම කඩිනමින් නැවතත් දේශීය ආර්ථික ව්‍යුහය අපි ක්‍රියාත්මක කරනවා. රට දියුණු කළ හැකි ප්‍රධානතම මූලාශ්‍රය තමයි කෘෂිකර්මාන්තය. කෘෂිකර්මාන්තය පදනම්ම කරගත් දියුණු ආර්ථිකයක් ගොඩනගන්නට මහ බෝසත්ණන් වහන්සේ කටයුතු කරනවා. එහිදී විශේෂයෙන්ම ගොවි ජනතාව නගා සිටුවීමටත් ඔවුන් දිරිගැන්වීමටත් ගත යුතු සෑම පියවරක්ම අප විසින් ගන්නවා. විශේෂයෙන්ම ගොවි ජනතාව මහත් අසරණතාවට පත්ව තිබෙන කරුණක් තමයි ඔවුන්ගේ නිෂ්පාදන අලෙවි කර ගැනීමට ඇති අපහසුතාවය. මහ බෝසත්ණන් වහන්සේගේ පාලන තන්ත්‍රය තුළ ගොවීන්ගේ සියලු නිෂ්පාදන අපි රජය විසින් මිලදී අරගෙන සහතික මිලක් අපි ගොවීන්ට ලබා දීමට කටයුතු කරනවා. පමණක් නොව ගොවීන්ට අවශ්‍ය කරන සෑම අමුද්‍රව්‍යයක් යෙදවුමක් මේ රට තුළ නිෂ්පාදනය කරන්නටත් ඒ සඳහා සියලු බදු සහන ලබා දීමටත්
ගොවියා වෘත්තිකයෙක් බවට පත් කිරීමට මහා බෝසත්යන් වහන්සේගේ පාලන තන්ත්‍රය තුළ කටයුතු කරනවා. ගොවියා ස්ථාවර ආදායමක් ලබන පුද්ගලයෙකු බවටත් ඉන් එහාට ගොස් ඔහු ආර්ථිකයට බදු ගෙවන්නෙකු බවට අපි පත් කරනවා. සියලු නිෂ්පාදනයන් ගොවියා විසින් නිෂ්පාදනය කරනු ලබන සියලුම නිෂ්පාදනයන් අපි රජය විසින් මිලදී අරගෙන ගොවියාගේ දායකත්වය මත නිෂ්පාදන දායකත්වය මත අපි ගොවියට සාධාරණ නිෂ්පාදන පිරිවැය රජය විසින් දරනවා. ගොවියා දායකවන නිෂ්පාදනය මත ගොවියට යන වියදමෙන් 20%ක වියදමක් රජය විසින් ගොවියට ගෙවීමට කටයුතු කරනවා. තා ලාභදායකම ව්‍යාපාරය කෘෂිකර්මාන්තය බවට පත් කරනවා. වෘත්තිමය ගොවි හමුදාවක් ලෙස අපි ගොවියා බල ගන්නවා. විශේෂයෙන්ම අවුරුදු 60 ඉක්මවන සෑම ගොවියෙකුටම විශ්‍රාම වැටුපක් අපි ලබා දීමට කටයුතු කරනවා. ජීවත් විය හැකි විශ්‍රාම වැටුපක් ලබා දීමට කටයුතු කරනවා. දෙපින් නැගී සිටින ගොවියට අපි ඔහුගේ ජීවිත රක්ෂණය රජය විසින් අපි ලබා දීමට කටයුතු කරනවා. මොන ආර්ථික මාර්ග ගත්තත් මේ රටේ කෘෂිකර්මාන්තය දියුණු නොකර මේ රටේ ආර්ථිකය ගොඩනැංවීම කළ නැහැ. විශේෂයෙන්ම හඳුනාගත් ගොවීන් සඳහා නොමිලේ කිරි ගවීන් ලබා දීලා මේ රට කිරි සම්පතින් ස්වයං පෝෂිත කර විදේශිකයන්ගෙන් ගෙන්වන සියලුම කිරිපිටි සඳහා අපි ආනයන සඳහා අපි ඉහළ අධෛර්යමත් ආනයන අධෛර්යමත් කිරීම සඳහා අපි ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වෙනවා. දේශීය ගොවියත් දේශීය කිරි කර්මාන්තයත් අපි සමගාමීව යන ව්‍යාපෘතීන් ලෙස හඳුනාගෙන මේ රටේ දැවැන්ත ආර්ථිකමය ක්‍රියාවලියක් මහා බෝසත්යන් වහන්සේගේ පාලන තන්ත්‍රය තුළ ගොඩනංවනවා. ගෙවුම් ශේෂ අර්බුදයක් නොව ගෙවුම් ශේෂ අතිරික්තයක් මේ රටට තාමත්ම කෙටි කාලයක් තුළ අත්පත් කරගෙන දීමට දේශීය ආර්ථිකය ගොඩනැංවීම මත කටයුතු කරන බව සපත කරමින් පවත්නා තත්ත්වය සඳහා
විසඳුම් ලෙස මේ රටට අනවශ්‍ය ලෙස ගෙන්වන විදේශීය භාණ්ඩ හැකිතා දුරට සීමා කිරීමක්, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පමණක් මේ රටට ගෙනීමට කටයුතු කිරීමත්, විශේෂයෙන්ම මේ රටේ ආනයනය සම්බන්ධයෙන් තීන්දුව తీරන ගැනීමේදී රට තුළ නිෂ්පාදකයා අධර්මත් නොවන, ඔහුට බලපෑමක් නොවන තීන්දුව తీරන ගැනීමටත් පවතින පාලකයන්ගේ අවධානය යොමු විය යුතු කරුණක් ලෙස මහා බෝසත්යන් වහන්සේ පෙන්වා දෙමින් අදට මහා බෝසත්යන් වහන්සේගේ වචන කිහිපය අවසන් කරනවා. ඔබ සැමට තෙරුවන් සරණයි. ස්තුතියි.